ආයුබෝවන් හැමදෙනාටම අද අපි බලමු භාග ගණනකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. අපිට භාග ගණන් වලදී මෙන්න මේ පිළිවෙලට තමයි ප්‍රශ්න ටික එන්නේ. බලමු මිනිසෙකු තමා සතු වැටුපෙන් දෙකෙන් එකක් ආහාර සඳහාද පහෙන් එකක් ගෙවල් කුලී සඳහාද වැය කරයි. එතකොට මෙන්න මේ වගේ භාගවල කියපු භාගවල තේරුම් ටික පුතේ බලා ගන්න ඕනේ. දෙකෙන් එකක් ආහාර වලට පහෙන් එකක් ගෙවල් කුලී වලට වැය කරයි. ඔහු ආහාර හා ගෙවල් කුලී සඳහා වැය කළ මුදල තැම වටුපෙන් භාගයක් ලෙස දක්වන්නයි අපිට තියෙන පළවෙනි එක. එතකොට තියෙන අපිට ආහාර වලට දෙකෙන් එකයි ගෙවල් කුලී වලට පහෙන් එකයි එකතු කරන් පස්සේ එනවා දෙකටම වියදම් කරපු මුදල භාගයක් විදියට. එතකොට එනවා අපිට පොදු හරය 10 විදියට ගත්තන් පස්සේ 10න් 5 දෙකෙන් එක 10න් 5 බවට පත් වෙනවා. පහෙන් එක හරයලාවේ දෙකෙන් ගුණ කරලා 10න් 2 බවට පත් වෙනවා. 10න් 5 එකතු කිරීම 10න් 2 10න් 7යි පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර. ඊට පස්සේ ඔහු ආහාර හා ගෙවල් කුලී සඳහා වැය කර ඉතිරි මුදලින් 3න් එකක් අධ්‍යාපන කටයුතු වලට වියදම් කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරනවා. අධ්‍යාපන කටයුතු සඳහා වැය කළ මුදල වැටුපෙන් කවර භාගයක්ද? එතකොට අපිට දීලා තියෙන්නේ 3න් එකක් වියදම් කරන්නේ ඉතිරි මුදලින් තමයි 3න් එකක් වියදම් කරන්නේ. අපිට ඕනේ ප්‍රශ්නෙට පිළිතුර වැටුපෙන් නම් කොච්චරක් වියදම් කරනවද කියන එක. එතකොට මේ වෙද්දී අපි වියදම් දෙකක් කරලා තියෙන්නේ. ආහාර වලට, ගෙවල් කුලී වලට. ඒ කරපු වියදම අපි බලන්න ඕනේ 10න් 7ක්. ඉතිරි මුදල කොපමණද? ඒ වැඩ දෙක කරන් පස්සේ ඉතිරි වෙන මුදල භාගයක් විදියට 10න් 3යි. ඒ 10න් 3න් එකක් තමයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්නේ. 10න් 3න් එකක්. ආනයන සුළු කරන්නේ ගුණ කිරීමක් කරන විදියටම තමයි. 3ට 3 ඒව 1යි 3ට 3 ඒව 1යි. 10 වරක් 1 10යි 1 වරක් 1 1යි. 10න් 1යි දෙවැනි ප්‍රශ්නයට පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නේ ඉතිරි මුදල බැංකුවේ තැන්පත් කරයි නම් එම මුදල කවර භාගයක්ද? ඉතිරි මුදල කියන්නේ දැනට කරපු වියදම් ටිකෙන් පස්සේ ඉතිරි වෙලා තියෙන මුදල් කොටස. අපි දන්නවා ආහාරවලට, ගෙවල් කුලී වලට කියන දෙකටම 10න් 7ක් වියදම් වුණා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට වියදම් වුණා 10න් 1ක්. පළවෙනි ප්‍රශ්න දෙකේ පිළිතුරු දෙකෙන් තියෙන්නේ වියදම් කරපු දේවල් දෙක. ඊට පස්සේ වැටුපෙන් වැය වෙච්ච මුදල අපිට ගන්න නම් ඒ දෙක එකතු කරන්න ඕනේ. 10න් එකතු කිරීම 10න් 7 10න් 8යි. ඉතිරි මුදල කොපමණද? එතකොට 10න් 2යි. 10න් 8ක් වියදම් වුණා නම් 10න් 2ක් ඉතුරුලා තියෙනවා. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වැටුපෙන් බැංකුවේ තැන්පත් කරන මුදල මුළු වැටුපෙන් 10න් 2යි. හතරවෙනි ප්‍රශ්නේ එම මුදල රුපියල් 8000ක් නම් එම මුදල කියලා තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ බැංකුවේ තැන්පත් කරන මුදල ගැනයි කතා කරේ. බැංකුවේ තැන්පත් කරන්නේ රුපියල් 8000ක්. බැංකුවේ තැන්පත් කරන භාගය වැටුපෙන් 10න් 2යි. ඒ 10න් 2ට සමානයි මේ කියපු විදියට රුපියල් 8000. 10න් 2ක් කියන්නේ 8000ක් නම් 10න් එක කොටසක තියෙනවා රුපියල් 4000ක්. එතකොට මුළු වැටුප කියන්නේ 10න් 10ක්. 10න් 10ක්. එකක 4000ක් තියෙනවා නම් කොටස් 10ක තියෙනවා ඒ වගේ 10 ගුණයක්. එතකොට 10න් 10ක් තමයි මුළු වැටුප. 10න් ගුණ කරන්න 4000 රුපියල් 40000යි. දැන් අපි කරන්න ඕනේ භාග ප්‍රශ්නවලට වාර විභාග ගැටළු වලට උත්තර ලියන එක. එතකොට එකම වගේ ප්‍රශ්න ටික හැඩ ගැහෙන විදිය ඔයාලට තේරෙනවා. එතකොට ප්‍රශ්නයක් දකිද්දී උත්තරයට යන විදිය ඔයාලට තේරුම් ගන්න පුළුවන් හරිම ලේසියෙන්ම.